එක මියුට් කරනවා ඒ සද්ද වැඩි නම් අපි කතා දෙන්නේ නැහැ සද්ද මේ ධර්මයට ඒ කියන්නේ අගෞරවයක් වෙන අපි කටයුතු කරන්නේ නැහැ. අපි ධර්ම ගෞරවය තියලා වුණේ මොන කටයුත්ත කරත් කරන්නේ. අපි බුදුන් වඳිනවා නම් උදේ පාන්දර ගෙදරක මල් පහන් පූජා කරනවා නම් එහෙනම් අපි ඒ දවස ගෙවන්න ඕනේ ධර්ම ගෞරවයක් ඇතුව. එහෙම නැත්නම් එයා උදේට මල් පහනක් පත්තු කරන කෙනෙක් නෙමෙයි. අපි දකිනවා මේ චාරිත්‍ර සමහර වෙලාවට කවුරුත් ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් උදේට බුදු පහන පත්තු කරනවා වගේ ඔය Hindu අය උදේ පාන්දර කාන්තාව නැගිටිනවා. පාන්දර 4:00මාර 5:00කට නැගිටිනවා. මේ යාලා උදෙන්ම ස්වාමියාට පවා පහනක් පත්තු කරලා ඔබ හැම කෙනෙක්ම දැකලා ඇති අර මූණ වටේ කරකවනවා. ඒ කියන්නේ පුදුම මේ ගෞරවයක් දෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉන්දියාවේ කාන්තාවගේ ඒ උදෑසන කටයුත්ත බලනකොට පිරිමියට ඒකම ගෞරවයක් දෙනවා. ඒක මම හිතන්නේ පුදුමාකාර විදිහට වටිනවා. විශේෂයෙන්ම නිවසක පවුලක් විදිහට Hindu අයගේ චාරිත්‍ර අරස අගය කරනවා. විශේෂයෙන්ම ඕක. මොකද මේ එතකොට මේ ඔය සමතෙන් ඉල්ලනවා වගේ ලංකාවේ ගොනු ටිකක් ඉන්නවනේ. අනේ ගොන්කන් ටික නැතුව. දන්නවද? ඒ ගොන්කමක්. ඒක ගොන්කම. මේ සබාදාමේ කොහෙවත් එහෙම එකක් නැහැ. ඇත්තටම මේ ඉන්දියාවේ ඇත්තටම කිව්වොත් හැමදේම හරි නෑ තමයි. නමුත් හරි දේ වටින විදිහට අපි දකින්න ඕනේ. විශේෂයෙන්ම ආසියාවේ අපි මේ යුගයේ ගත කරන්නේ පීඩිත සමාජයක තමයි අපි කටයුතු කරන්නේ. ලංකාව ඉන්දියාවේ වගේ වහල් මානසිකත්වයට අසු වුණු සියවස් ගණනාවක් අපි වහල් විදියට මේ රටවල් පෑගිච්ච රටවල්. තාමත් ඒ උස්නේ ගිහිල්ලා නැහැ. තාමත් ඒ දුම තියෙනවා. දුප්පත් රටවල්. මේ රටවල් ගොඩක් රැකෙන්නේ මේ පුංචි දේවල් ටිකක් නිසා. විශේෂයෙන්ම ඔබ හැම නිවසකම බුදු පහන දල්වන්න. කවදාවත් මේක නොකර ඉන්න එපා. මේක අනවශ්‍ය මේ බල හොයන්න යන්න එපා. ඒ ගොංකම් කරන්නේ නැතුව බුදු පහන දල්වන්න. ඒ පඬිතකම වැඩන්නේ. ඒ පඬිතකම් Tamanටම තියාගන්න කියන්නේ. ඒ වුණාට ඔබ සුන්දර මිනිසෙක් නම් ඔබ මේ සබහාදහමේ සුන්දරත්වය දකිනවා නම් ඔබේ බුදු පහන දල්වනවා. ඔබේ ලොකුකම් කාටවත් දන්නේ. ඔබේ හදවතේ තියෙන්න ඕනේ යම් කිසි චිත්ත ඒකාග්‍රතාවය. මේ සත්‍ය අවබෝධ වුණත් ඔබ ඒක කරන්නේ. එහෙම නෙමෙයි නම් ඔබට සත්‍ය අවබෝධ වෙලා නැහැ. අපි මේ සුන්දරත්වයේ දකිමින් ඒ සුන්දර ජීවිතයට එන්න ඕනේ. ගොඩක් අය මේ බුද්ධෝත්පාද දේශනා අහන අයට ආරස ගොඩක් වෙලාට කරන්නේ මාන්නේ කුඩු වෙනකන් ගහන එක. මොකද දන්නවද? ධම්ම උද්දච්චයට යනවා. ආරසර හොඳටම තේරෙනවා. ධම්ම උද්දච්චයට ඇත්තරම ධම්ම උද්දච්චයට යනවා. මේ හැම කෙනෙක්ම දැනුම තුළ ධම්ම උද්දච්චයට යනවා. ඒ තුළ නිවන වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මාන්නේ විතරයි. ලොකුකම විතරයි. එයාම දන්නේ එයා ඊට පස්සේ ඒ උද්දච්චයට ගියාට පස්සේ එයාම දන්නේ එයා කොහොමද ඒක නැති කරගන්නේ. එයාට බෑ ඒක. එයා නිහතමානීව එයාගේ ස්වභාවය එයාට දැනිලා එයාම එයාගේ හඳුනගෙන එයාගේ අභ්‍යන්තර පරිවර්තනයට අවදි වෙනවා අර. එයාට වෙන විකල්පයක්වත් නැහැ. ඒක නොවුනොත්
නේ අභාග්‍ය වැහෙන්නේ ඔබේ ඒ උතුම් සැනසීම. ඔබේ දැනුමෙන් පළක් නැහැ. ඒ තුළ ඔබට මම ලොකු වෙලා නම් වෙලා තියෙන දැනුම තුළ වින්නේ යක්මයි. මේක දැනුමක් නෙමෙයි. සමහර වෙලාවට මුකුත් නොදන්න අන්ත අසරණ පවුල් වෙන්න පුළුවන්. ඒ ගොවි පවුල් වෙන්න පුළුවන්. ඔයෙන් ගොවිතැනක් කොටාගෙන එහෙම මොන හරි දෙයක් හිටවගෙන ඒකක් කාලා ඔහේ ඉන්නව වෙන්න පුළුවන්. ඒකේ සුන්දරත්වය දකින්න. ඒකත් හරි ලස්සනයි. සබා දහමට දෙවුණු මිනිස්සුන්ට 아무තු ආර්ට් නැහැ. ඒකත් හරි සරලයි. මිනිස්සු 99%ක්ම ඉන්නේ මාන්නයට. අපිට නියපොත්තට ගත්ත පස් ටික බොහොම ටිකයි හම්බ වෙන්නේ මාන්නේ. තොරව කටයුතු කරලා. අද දවසේ ආරණාසට මුණ ගැහුණු මිනිස්සුන්ගේ 99%ක්ම ඉන්නේ මාන්නේ. ආයෙත් දකින්නවා අතරම ආරණාස පිළිකුල් කරනවා. කරන්න දෙයක් නැහැ. සමාජයේ තියෙන එක. බොහෝ අය ඉන්නේ මාන්නේ. උද්දච්චකම මාන්නේ. පරිස්සමෙන් එක දක ගන්න. ඇත්තටම ආරණාස ඉන්දියාවේ මාස ගණක් හිටියා. ඉන්දියාවේ මේ උදේම මේ කාන්තාව නැගිටලා කරන කටයුතු ටිකක් තියෙනවා. විශේෂයෙන්ම පිරිසිදු වෙන එක තියෙනවා. කහ වලින් හොදනවා. නිවස නම් ඒ කහ කියන එක සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති ලංකාවේ චාරිත්‍රාක් විදියට ඔය ව්‍යාපාරික ස්ථානවල පවා කහයි ඉන්නේ. ඒක මේ ඉන්දියානු ජනමූලය තුළ බද්ධ වෙලා තියෙන එකක් පිරිසිදු කරන එක. ඒ වුණොත් පිරිසිදු වෙනවා කාන්තාව උදේම පිරිසිදු වෙලා අතරම කොණ්ඩෙත් පිච්ච මල් එහෙම ගහගෙන අතරම අර අටහා දෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ එක කාල වලට තියෙන විදිහට. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හැමදාම කරන දෙයක් තියෙනවා කාන්තාව මේ ඒගොල්ලන්ගේ දෙවියන්ට ඒගොල්ලෝ භක්තියක් තියනවා ලොකු. ඒක නිසා බුදු පූජා කරන එක තියෙනවා. ඒ විදිහට පහනක් දැල්වනවා. ඒ වගේම පිරිමි කෙනාට අර පහනම උතර වටයක් කරකවන දැකලා ඇතිනේ වට තුනක් කරකවනවා. දේවත්වයෙන් සලකනවා. ඉතින් උදේම නැගිටලා ඒ වගේ පිරිසිදු වෙලා මල් ටිකක් කොණ්ඩේ ගහගෙන කිරි එකක් හදාගෙන අර පිරිමි කෙනාට ඒ කිරි එක දෙනවා. මේක ඒගොල්ලන්ගේ චාරිත්‍ර වල හැමතැනම තියෙනවා. ඒගොල්ලන්ගේ කසාදයක් බැන්දත් ඒ විවාහ චාරිත්‍ර වලත් ওই කිරි එක තියෙනවා. හැමතැනම ඔපතේ. මේක හරි පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. විශේෂයෙන් මේගොල්ලෝ හරි එකමුතුව ඉන්නවා ඒකත් එක්කලා. ඒ චාරිත්‍රාත් එක්කලා.